P block එකේ නැත්නම් inorganic core P block එකේ 16 වෙනි කාණ්ඩය ගැන කතා කරන්න වැදගත්ම කාණ්ඩයක් 16 කියන්නේ. ඒතර විශේෂයෙන් මතක් කරන්න ඕන මේක හදන්නේ අර විභාගෙට යන්න කලින් ඉක්මනට බලන් ලේසි වෙන වීඩියෝ සීරීස් එකක් මේ යන්නේ. ඒතර මේක රිසෝස් එක හරහා කරන්නේ රිසෝස් එකේ කාරණා ටික සමහර නෝට් වලට අහු වෙන්නේ නැහැ සහ ලොකු නෝට් එකක් බලන් ටයිම් එකකුත් නැහැ ඔයාලට. ඉන්නෝගනි සුපිරියට බලපු අය සෙට් වෙච්චාට මේක වැඩක් නැහැ. එහෙම නැතුව ඉන්නෝගනික අමතක හෝ බලා ගන්න වෙලාවක් නැති නැත්තම් ඉන්නෝගනික කරන්නේ නැහැ කියලා හිටපු කෙනෙකුට පොඩ්ඩක් බලලා ID එකක් ගන්න පුළුවන් වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා චූටි වෙලාවකදී වීඩියෝ එක ඉවර වෙයි 16 වෙනි කාණ්ඩේ මතක් කරන්න යන්නේ. මතක් කරන්න උගන්වන්න නෙවෙයි. එතකොට ඒක තමයි වෙන්නේ. චුට්ටක් බලාගෙන යමු අපි පුතේ. right කාණ්ඩ අංක 16. පුතේ 16ට අයිති වෙනවා මෙන්න මේ මූලද්‍රව්‍ය ටික ඔක්සිජන් සල්ෆර් ඉඳලා ඊතුරු සෙට් එක සෙට් වෙනවා. මේක වට පේනවද දන්නේ O සහ S අරෙන්න අනිත් ඒවාට තරු දාලා තියෙනවා. මම ඔයාලට කිව්වා තරු දෙකක් දාන්නේ උසස් පෙළට අදාළ නොවන ඒවා කියලා. ඒත් අපිට සිලබස් එකේ OS ගැන තමයි නැත්තම් ඔක්සිජන් සල්ෆර් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අනිත් තුන් දෙනා ඕනේ නැහැ කියන එක තමයි ඒකේ තේරුම. හරිද? right. අපි යමු එහෙනම් එතකොට ඔන්න තියෙන ටික අපි ඉගෙන ගත්තා. කියන්නේ මොනවද කියලා දැනගත්තා. යමු එකේ විශේෂ කාරණා MCQ point ඇහුවොත් මොනවා අහයිද කියලා බලන්න. පුතේ පළවෙනි එක දෙනවා 16 වෙනි කාණ්ඩේ පළවෙනි මූලද්‍රව්‍ය ඔක්සිජන් අනෙක් අයගේ වෙනස් වෙයි. අපි 15 වෙනි කාණ්ඩෙත් ඔය කතන්දරේම කියලා පටන් ගත්තා නයිට්‍රජන් අනිත් අයට වෙනස් කියලා. ඊට පස්සේ එනවා කාණ්ඩේ 15ට ලෝහමය ගුණ වැඩි වෙයි. ඔව් ඉතින් හැම කාණ්ඩයකම ලෝහමය ගුණ වැඩි වුණා මෙතෙක් කතා කරපුවා. කෙසේ වෙතත් 16 කාණ්ඩේ කිසිදු ලෝහයක් නැත්නම් එකදු ලෝහයක් සැබෑ ලෝහ ලෙස ක්‍රියා නොකරයි. ඔය වැදගත් තැනක් මොකද්ද? අර 16 වෙනි කාණ්ඩේ සෙට් එකෙන් කිසිම ලෝහයක් සිරාම ලෝහ නෙමෙයි සැබෑ ලෝහ නෙමෙයි කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා O සහ S කියන ඔක්සිජන් සහ සල්ෆර් අලෝහ වන අතර. ඔය කියන්නේ ඔක්සිජන් සහ සල්ෆර් අලෝහ වන අතර කාණ්ඩේ අනෙක් මූලද්‍රව්‍යවල ලෝහමය සහ අලෝහම ගුණ ලක්ෂණ පෙන්වන්නේ. කියන්නේ ලෝහ අලෝහ ලක්ෂණ පෙන්වනවා කියලා කියන්නේ. ඔක්සිජන් පමණක් වායුවක් වන අතර කාණ්ඩේ අනෙක් මූලද්‍රව්‍ය ඝන අවස්ථාවේ පවතී. 15 දාසේ එක වගේම දෝ කියලා හිතනවා. මොකද 15ත් වායුව තිබ්බ එකයි 16ත් වායුව තියෙන්නේ එකයි තියෙන්නේ පුතේ. විශේෂත්වය තියෙන බලන්න ඔක්සිජන් හැර අනෙක් අයට ඍණ 2 සිට ධන 6 දක්වා ඉරට්ටි ඔක්සිකරණ අවස්ථා අන්න වැඩේ. 16 වෙනි කාණ්ඩේ උන්ගේ පුතේ මතක තියාගන්න ඔක්සිජන් හැරෙන්න. මොකද ඔක්සිජන්ට පෙන්වන්න පුළුවන් ඍණ 2යි ඊළඟට ඍණ 1 පෙන්වන්න පුළුවන් බිඳුව සහ ඍණ 2 ඍණ 1 බිඳුව සහ F2O වලදී විතරක් ධන 2 පෙන්වනවා. එහෙම නැතු ඔක්සිජන් ධන ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ නැහැ නේ පුතේ. එතකොට එහෙනම් එහෙම තියෙනවා. එතකොට ඔක්සිජන් අරගෙන අනිත් සෙට් එක ඍණ 2 ඉඳලා ධන 6 දක්වා ඉරට්ටි ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ. ඊළඟට කියන පුතේ මොකද වෙන්නේ? ඔක්සිකරණ අවස්ථාව ධන 6 සහ ඍණ 2 ස්ථායීතාවය කාණ්ඩේ 5ට අඩු වන අතර ධන 4 ස්ථායීතාව වැඩි වෙනවා. එතකොට ධන 6 සහ ඍණ 2 අඩු වෙලා පල්ලෙහාට යනකොට ධන 4 ස්ථායීතාවය වැඩි වෙන්න ඕන. right මෙන්න තියෙන පුතේ පොදු ගුණාංග ටික. එතකොට මේක බැලුවන් තේරෙනවා සහසං විචාරය ඉතින් එන්න වැඩි වෙලා තියෙනවා. ඒක ලේසි. ද්‍රවාංකයත් එන්න වැඩි වෙලා තියෙනවා. අර විකිරණශීලීකෙදි විතරක් වෙනස් වෙලා තියෙනවා. ඒක එච්චර හිතන්න යන්න එපා. ඊළඟට මේකේ තියෙනවා පළවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය නැත්තම් ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය. පළමු ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය පොතේ ඒකේ මේ 16 වෙනි කාණ්ඩයෙන් පළමු ඉලෙක්ට්‍රෝන කරන එන්තැල්පිය වැඩිම වෙන්නේ ඔක්සිජන් නෙවෙයි සල්ෆර් වල ඍණ 200යි. තේරුණාද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය පුතේ O ට වඩා S වල වැඩි. O ට වඩා අර අනිත් දෙන්නගෙත් වැඩි. වෙනවද ඍණාගයෙන් කියන්නේ මේ අර තාපෙ පිට වෙනවා කියලානේ පුතේ. එහෙනම් O ට වඩා S වැඩි බව මතක තියාගන්න. පැටලෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සීන් එකේදී ඕන වෙයි. O ට වඩා S වල ඍණාගය නැත්නම් තාපදායක ගතිය වැඩි කියන එක. හරි. මෙන්න පුතේ දෙනවා 16 වෙනි කාණ්ඩේ හයිඩ්‍රයිඩ් ටික. හයිඩ්‍රයිඩ් කියන්නේ 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක හදන සංයෝග ටික. එතකොට O හයිඩ්‍රජන් එක ජලය S හයිඩ්‍රජන් එක H2S SCH2 මේක හදන්න පුළුවන්. බලන්න ප්‍රධාන ගුණාංක කීපයක් තියෙනවා MCQ වගේ දුන්නොත් ඔයාට පේනවද ජලයේ තමයි පුතේ ද්‍රවාංකය වැඩිම වෙන්නේ ඊට පස්සේ NN H2S අඩුම වෙලා ආයෙ වැඩි වෙලා තියෙනවා මේ ඍණ 85 ඍණ 65 ඍණ 51 තාපාන් ගත්ත ජලයේ වැඩිම තිබිලා H2S අඩු වෙලා NN වැඩි වෙලා තියෙනවා තේරුණාද ඊළඟට වර පේනවද බන්ධන දිග ගත්තොත් ජලයේ අඩුයි NN බන්ධන දිග නම් වැඩි. එතකොට ඒක නම් ගන්න පුළුවන් කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට පරමාණු විශාලත්වය වැඩි වෙනවනේ පුතේ. විශාලත්වය වැඩි හින්දා බන්ධන දිග වැඩි. ප්‍රශ්නයක් නැහැ. බන්ධන කෝණයක් ටිකක් අමුතුයි ඈ. ජලයේ දැන් එකම කාණ්ඩ සෙට් එකක් නේ. එකම කාණ්ඩ සෙට් එකක් කියන්නේ දැන් OS කියන දෙන්නටමත් එක සැරේ ගල් දෙකක් තියෙනවනේ. දැන් එහෙම තියෙන්න එපයි. එහෙම තියෙද්දිත් ඔයාලට පේනවා දැන් මේ වෙනස් ගතියක් තියෙනවා දැන්. ඕවල ගත්තත් ඔහොම හැඩය කෝණිකයි එකසර දෙකයි
H2S ගත්තත් කෝණිකයි ඔහොම එක සර දෙකක් තියෙනවා පුතේ. වැඩේ තියෙන්නේ ඔයාලට පේනවද? ජලයේ බන්ධන කෝණය 104ක් වෙද්දී H2S එනකොට ඒක පට්ට විදිහට අඩු වෙලා 92ට. අසාමාන්‍ය නෑ. සාමාන්‍ය ලොකු අඩුවක් තියෙනවා. ඊට පස්සේ 91 90 ඒ තුන ලොකු අවුලක් නෑ. එනතර එන්න බන්ධන කෝණ අඩු වෙලා මේ දෙක අතර පට්ට ගැප් එකක් තියෙනවා. පට්ට ගැප් එකක් තියෙනවා. හරි. තාපාංකය වැඩි ජලය වැඩි වෙලා අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. ජලය වැඩියෙන් තියලා අඩු වෙලා ආයෙ වැඩි වෙනවා මොකද වැඩියෙන් තියලා අඩු වෙලා ආයෙ වැඩි වෙනවා ද්‍රවාංග තාපාංක එහෙම යන්නේ බන්ධන කෝණ හොම. right. ඊට පස්සේ නමුත් ඒ කාණ්ඩයේ අනෙක් හයිඩ්‍රයිඩ වලට වඩා ශක්තිමත් හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ අසාමාන්‍ය සිහළ ද්‍රවාංග තාපාංක පෙන්වයි. ඕනි. අර අනිත් අයට වඩා පුතේ ජලයේ තියෙන හයිඩ්‍රජන් බන්ධන නිසා ද්‍රවාංග තාපාංක මොකද වෙන්නේ? ඉහළ වෙනවා. සහ තව එකක් කියන කාණ්ඩයේ සියලු හයිඩ්‍රයිඩ වලින් විෂදායී නොවන්නේ. එන විෂ නැත්තේ ජලයේ කියන හයිඩ්‍රයිඩ් එක විතරයි. තව දෙනවා පුතේ මධ්‍ය පරමාණු විශාලත්වය වැඩි හින්දා බන්ධන දෙක වැඩි. ඒක මම ඔයාලට කිව්වා. ඊළඟට බන්ධන කෝණ ගැන අර විකර්ෂණ හේතු පැහැදිලි කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මහ ලොකු දෙයක් නෙවෙයි. හරිද? right. ඊට පස්සේ අපි යමු 16 වෙනි කාණ්ඩේ ඔක්සිජන් සම්බන්ධව කතා කරන්න. අර මූලික સિદ્ધාන්තනේ අතන කතා කරන්නේ. ඔක්සිජන් ගැන කතා කරන්න. 16 වෙනි කාණ්ඩේ මම කිව්වා මේ ඔක්සිජන් සල්ෆර් දෙකම අපිට සිලබස් එකේ තියෙනවා. අපි මුලින්ම ඔක්සිජන් ගැන කතා කරනවා. ඔක්සිජන් ගත්තම පුතේ බහුරූපී ආකාර දෙකක් තියෙන O2 සහ O3 කියලා. O2 සහ O3 කියලා. එතකොට ඔක්සිජන් කියලා කියන්නේ අවර්ණයි ගන්ධයක් නැහැ ජලය අල්ප වශයෙන් දිය වෙන කෙනෙක්. ඕසෝන් ගත්තොත් පුතේ එයාට කටු ගඳක් තියෙනවා. ඕසෝන් වල බන්ධන කෝණය දෙනවා 111.5ක්. මෙන්න අපිට දෙනවා බලන්න O2 සහ O3 සම්බන්ධ කතන්දරය දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති O2 වල O3 වල වෙනස්කම. එකම දේ තියෙන්නේ ගත්තන් පස්සේ මේ දෙකම ඔක්සිකාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි O2 වලට වඩා ඕසෝන් වල ඔක්සිකාරක ගුණය වැඩි. ඒක මේකේ නැහැ. ඒ කතන්දරේ පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. ඒ කියන්නේ මතක තියාගන්න දැන් මෙතන අපි කියවනේ දැන් මේ O2 උන රේඛීය මෙතන බන්ධන කෝණයක් තියෙනවානේ. දැන් මැග්නීසියම් ධන O2 කියලා ගත්තොත් MgO හැදෙනවා පුතේ. මෙතෙන්දී ඔයා දන්නවා මැග්නීසියම්ට ඔක්සිජන්ට පුළුවන් මැග්නීසියම් ඔක්සිකරණය කරන්න. ඒ කියන්නේ ඔක්සිජන් කියන්නේ ඔක්සිකාරකයක්. ඔක්සිකාරකයක්. එතකොට O2 කියන්නේ ඔක්සිකාරකයක්. පුතේ O2 වලටත් වඩා O3 වල ඔක්සිකාරක ගුණ වැඩි. එතනදී පුතේ O3 ඔක්සිකාරකයක් නිසා ඔක්සිහරණය වෙන්නේ O2 සහ ජලයට. O2 සහ ජලයට රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් විදිහට ගන්න පුළුවන් ඔයාට. එතකොට ඉතින් තව ඕන වම් පැත්තේ මෙතන තියෙන 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන. එහෙම නේද? හරි. O3 ධන 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන O2 ධන ජලය නම් මතක තියාගන්න ඕසෝන් කියලා කියන්නේ පුතේ මොකද්ද? ඔක්සිකාරකයක්. ඕසෝන් කියලා කියන්නේ ඔක්සිකාරකයක්. ඒක O2 වලට වඩා ඔක්සිකාරක ගුණ වැඩි. මේ තියෙන යාගේ ඔක්සිහරණ රියැක්ෂන් එක ඔක්සිකාරකයක් වෙද්දී. right. ඊට පස්සේ පුතේ මේ O2 වල නිෂ්පාදන ක්‍රම KClO3 රත් කරලා O2 හදන්න පුළුවන්. එතන අර MnO2 උත්ප්‍රේරක තිබුණා නම් හරි උත්ප්‍රේරක තීද්දී රත් කරොත් මේකට වේගයෙන් වැඩි වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා O2 හදන්න පුළුවන්. ඒකත් MnO2 හොමුවේ රත් කරොත් ඒක වේගයෙන් වෙනවා. O2 හැදෙන විදි KClO3 H2O2 රත් කරලා පුළුවන්. හරි තව පුළුවන් KMnO4 රත් කරලත් පුතේ මොකද වෙන්නේ? ඒත් O2 නිෂ්පාදනය කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා බලන්න මේ ලෝහ ඔක්සයිඩ් නිපදවීන් ලෝහ ඔක්සිජන් සහ ප්‍රතික්‍රියා කරලා ඒව පාඩම් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා පුතේ ඕසෝන් යන ඔක්සිජන් වලට වඩා ප්‍රබල ඔක්සිකාරකයකි. අන්න වැඩේ. මං කියන්නේ ඒක ඕනි කියලා ප්‍රබල ඔක්සිකාරකයක්. ඔයා ඔක්සිකරණය අනිත්‍ය කරණය කරද්දී ඔක්සිහරණය වෙන්නේ කාටද? O2 සහ ජලයට පුතේ. ඒකේ දෙනවා සංවර්ධිත රටවල් රැසක විස බීජ නාශනය කරන නාශකයක් විදිහට පුතේ ඕසෝන් භාවිතා කරනවා. හරි. ඒ කියන්නේ එතකොට ලෝකේ හරි සංවර්ධිත ඒවායි අපේව නෙමෙයි. ඉතින් අපේ තාම ක්ලෝරීන් පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ ජලයේ බීජ නාශනය කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට කියනවා මේ ක්ලෝරීන් වගේ නෙමෙයි පුතේ. අර ඕසෝන් වලින් විස බීජ හරණය කරද්දී අහිතකර අතුරුඵල හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ක්ලෝරීන් පාවිච්චි කරලා විස බීජ නාශනය කරද්දී අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හැබැයි ඕසෝන් වලදී එහෙම වෙන්නේ නැහැ. ඒකයි ලෝකෙ මේක පාවිච්චි කරන්නේ. right. ගමු සල්ෆර් සම්බන්ධව. එතකොට ඔක්සිජන් වල ওই ටික තමයි විශේෂයෙන් කතා කරන් තියෙන්නේ. ඔක්සිජන් වල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක කතා කරන්න ඕනේ. චුට්ටක් අපි බලමු මේක ඉස්සරහදී. මේ ආයක තියෙන ඉස්සරහදී. ඔක්සිජන් සල්ෆර් එකත් ඉවර කරලා මූලික સિદ્ધාන්ත ඉවර කරලා කතා කරමු. එතකොට හරි. පුතේ සල්ෆර් තියෙනවා. සල්ෆර් ගත්තට පස්සේ සල්ෆර් කියන්නේ අලෝහයක් අපි දන්නවා.
එයාගේ ස්පටික රූපී අස්පටික රූපී කියලා අර වර්ග දෙකක් තියෙන පුතේ මේ බහුරූපීයාකාරවල ස්පටික රූපී එකේ රොම්බසීය සහ ඒකානති කියලා දෙකක් තියෙනවා. මොනවද? රොම්බසීය ඒකානති. අස්පටික රූපී එකේ සුවිකාර්ය, කලිල සහ කිරි කියලා වර්ග තුනක් තියෙන සල්ෆර් වර්ග තුනක්. එතකොට ස්පටික රූපී එකේ රොම්බසීය වලට කියන ඇල්ෆා සල්ෆර්, ඒකාන්ති වලට කියන බීටා සල්ෆර් කියලා. අපි දන්න ස්පටික රූපී එකේ ස්ථායිම ටයිප් එක වෙන රොම්බසීය සල්ෆර් නැත්නම් ඇල්ෆා සල්ෆර් එක තමයි. ඊළඟට අර පැත්තෙන් සුවිකාර්ය කලිලමය ගත්තොත් මේ කලිලමය සල්ෆර් කියන්නේ පුතේ රසායනික ප්‍රතික්‍රියාවලදී තැන්පත් වෙන සල්ෆර්. මොනවද? රසායනික ප්‍රතික්‍රියාවල තැන්පත් වෙන සල්ෆර්. එතකොට සාමාන්‍යයෙන් රසායන ප්‍රතික්‍රියාවක් වෙලා සල්ෆර් හැදෙනවා නම් ඒවට පුතේ කියන්නේ මොන සල්ෆර් කියලාද? කලිලමය සල්ෆර්. ඊළඟට අර සල්ෆර් ෂණිකව අර රත් කරලා නැත්නම් සල්ෆර් රත් කරලා ෂණිකව සිසිල් කරලා හදා ගන්න පුළුවන් පුතේ මොනවද? සුවිකාර සල්ෆර් හදන්නේ කියාව තියෙනවා. රයිට්. එතකොට මේක කියනවා බලන්න මේ ඔක්සිජන් වගේ නෙමෙයි සල්ෆර් පරමාණු බන්ධන හදද්දී මේ බන්ධන හදන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ අපි කතා කරනවා සල්ෆර් වල තියෙන පුතේ මේ සල්ෆර් හැදෙන්නේ පරමාණු 8කින් සමන්විත වෙච්ච පුතේ S8 හැඩයක් තියෙන්නේ. හරි S8 හැඩයක් කියන්නේ S8 කියලා අණු හැදෙන්නේ මෙහෙමයි මේ සල්ෆර් හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට සල්ෆර් පරමාණු 8ක් සෙට් වෙච්ච අර ඔටුන්නක හැඩයක් තියෙන S8 අණු වලින් තමයි මේ සල්ෆර් හැදිලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේකේ තව කාරණයක් තියෙනවා. අර මේ සෙල්සියස් එක 93ට වඩා ඉහළ උෂ්ණත්වවල රත් කරද්දී පුතේ හරි සුලභවම වන අනෙක් ආකාරය වන ඒකාන්ත සල්ෆර් බවට පත් වේ. කියන්නේ මෙන්න මෙයා පුතේ රොම්බසීය සල්ෆර් 93ට වඩා ඉහළ උෂ්ණත්වවලදී රත් කරොත් එහෙම රොම්බසීය සල්ෆර් උෂ්ණත්වය වැඩි කරලා පුතේ යා මොන සල්ෆර් කරන්න පුළුවන්ද? ඒකාන්ත සල්ෆර් කරන්න පුළුවන්. මොකද්ද? රොම්බසීය සල්ෆර් මේ රොම්බසීය සල්ෆර් රත් කරලා මොන සල්ෆර් කරන්න පුළුවන්ද පුතේ? ඒකාන්ත සල්ෆර් බවට පත් කරන්න හැකියාව තියෙන එක සල්ෆර් පත් කරන්න හැකියාව තියෙනවා. මේ තියෙන පුතේ එහෙනම් viewer ටික මේකත් ස්ට්‍රක්චර්ඩ් එකේ ඕන වෙයිද දන්නේ අහලක් තියෙනවා. පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න හැඩය S2කට හුරු වෙන්න ඕන. මේ තියෙන S8 එක මේ තියෙන රොම්බසීය අර තියෙන පුතේ ඒකානති. රොම්බසීය ඒකානති. නේ රොම්බසීය ඒකානති. රයිට්. පුතේ මේක කියන රොම්බසීය සහ ඒකානති යන ස්පටික රූපී ආකාර ඔටුන්න හැඩේ S8 වනේ සමන්විත. එතකොට රොම්බසීය ඒකාන්ති දෙකම S8 වලින් තමයි පුතේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔටුන්නක හැඩයක් තියෙන මෙයාගේ තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා බලන්න මේ සමන්විතයේ මේවා 95ට 15 උෂ්ණත්වයේදී සල්ෆර් වඩාත්ම ස්ථාය ස්පටික රූපී සල්ෆර් වන විලීන සල්ෆර් ආකාරය. එතකොට මේගොල්ලෝ අර ස්පටික රූපීකේ වඩාම ස්ථාය වෙන්නේ රොම්බසී එක, අස්පටික රූපීකේ වඩාත්ම ස්ථාය වෙනවා කියලා කියන්නේ විලීන සල්ෆර් ගත්තට පස්සේ මේ සුවිකාර සල්ෆර් කියන ටයිප් එක. සුවිකාර සල්ෆර්. රයිට්. මේ තියෙන සංවෘත දාම සහිත විලීන සල්ෆර් ෂණිකව සිසිල් කිරීමේදී ද්‍රව සල්ෆර් නැත්නම් විවෘත දාම සහිත සුවිකාර බවට පරිවර්තන වෙනවා. සංවෘත දාම සහිත සල්ෆර් රත් කළ ෂණිකව කූල් කරලා සිසිල් කරද්දී පුතේ මොනවද හැදෙන්නේ? සුවිකාර සල්ෆර් විවෘත දාම සහිත මේව හැදෙන්න පුළුවන්ලු. සංවෘත දාම තියෙන්නේ විලීන සල්ෆර්. ඒ කියන්නේ විලීන කියන්නේ ද්‍රව කරපු සල්ෆර් ෂණිකව සිසිල් කරොත් පුතේ මොකද වෙනවා කියන්නේ? අර විවෘත දාම සහිත හැදෙන්න පුළුවන්. MCQ දී අහුවොත් පටලව ගන්න එපා. සංවෘතය විවෘත වෙන්නේ. මතකනේ? සංවෘත දාම තියෙන සල්ෆර් මොකද ද්‍රව සල්ෆර් නැත්නම් විලීන සල්ෆර් සිසිල් කරා මොකද වෙන්නේ? විවෘත දාමේ හැදෙන්නේ. සංවෘතවල විවෘත හැදෙන්නේ. පටලව ගන්න එපා. හරි. කාලයගතවත්ම සුවිකාර සල්ෆර් ස්පටික රූපී බවට පත් වේ. එහෙනම් එතකොට අර ටික වෙලාවක් තිබුණොත් අර මොනවද පුතේ වෙන්නේ? සුවිකාර්යයවත් අනිත් පැත්තට ස්පටික රූපී ටයිප් එකට එන්න පුළුවන්. හරිද? රයිට්. දැන් ගමු ඔක්සිජන් වල සංයෝග ටික. අපි කතා කරේ නිකන් බේසික් එකනේ මූලික හැඳින්වීමනේ. පුතේ ඔක්සිජන් වල හදන සංයෝග දෙකක් තියෙනවා. මුලින්ම ගමු හයිඩ්‍රයිඩ් දෙකක්. ජලය සහ හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ්. ජලය සහ හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ්. ජලය බන්ධන කෝණ 104.5 කියලා මතක තියෙන එක ගේමක් නැහැ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන පුතේ භාගයට පෙරලව පොතක් වගේ නිකන් ලැප් එකක් නිකන් ඔන් එක ඔන් කරලා තියෙන ටයිප් එකකනේ තියෙන්නේ. එතෙන්දී අර නාරටි O2 තියෙන H2 අනිත් එක දැන් අතන OH2 තල වෙනම තල දෙක ඔන්නෝම තල දෙක තියෙන OH2. මෙයා මේකේ ඉන්නේ. එතන ඉතින් වාට OH එකට වඩා O බන්ධන දෙක වැඩි කියන නම් කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද OH පරමාණු වලට වඩා O දෙකක් සෙට් වුනම දිග වැඩි. මතක තියාගන්න පොයින්ට් එක තමයි පුතේ අර OOH අතර. ඒ කියන්නේ මේ පරමාණු අතර බන්ධන කෝණයට වඩා පුතේ තල දෙක අතර බන්ධන කෝණය වැඩි. ඒක නම් මතක තියෙන්න ඕනේ. OOH අතරට වඩා අර මේ ලැප් එක දිගේ ඇරියා වගේ ඒකේ කෝණය අතර කෝණය වැඩි පුතේ. මෙතනට වඩා මෙතන කෝණය වැඩි බව නම් ඔළුවේ තියෙන්න ඕන. රයිට්. ජලය ගත්තොත් පුතේ ජලය කියන කෙනා සොයන් අයනීකරණය වෙලා H+OH- දෙන්න පුළුවන්. ඒ වගේම ජලාණුවකට H+ ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන්. නැත්තම් ජලය
සමහර වෙලාවට අම්ලයක්, සමහරකට බෂ්මයක්. පුතේ ඒ වගේ අයට අපි කියනවා උභය ප්‍රෝටික ප්‍රභේද කියලා. ඒ නිසා ජලය කියන්නේ මොකද්ද? උභය ප්‍රෝටික කෙනෙක්. මොකද්ද? උභය ප්‍රෝටික කෙනෙක්. උභය ප්‍රෝටික කෙනෙක්. හරි. මේ බලන්නකෝ. මේ දැන් HCl එක්ක ඉන්නකොට ජලයට පුළුවන් H+ අල්ලගන්න මේ. දැන් මේ මෙතෙන්දී අල්ලගෙන තියෙනවා. මං කියන්නේ උභය ගුණික කියන්නේ පුතේ අම්ල සහ බෂ්ම දෙකම එක ප්‍රතික්‍රියා කරන අය. උභය ප්‍රෝටික කියන්නේ උභය ප්‍රෝටික කියන්නේ අම්ලයක් විතරයි බෂ්ම විතරයි හිතන්න පුළුවන් අය මේ. මෙතෙන්දී ජලය ගත්තොත් මෙයාගේ H+ එකක් අල්ලගෙන. පුතේ H+ එකක් අල්ලගත්තම මොකද ඉන්නේ? ජලය H+ එකක් අල්ලගත්තම H3O+ වෙනවා ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා. මෙතෙන්දී පුතේ H+ එකක් ඇමෝනියා වලට දීලා. H+ එකක් ගන්න නම් මෙයා බෂ්ම වෙන්න ඕන. H+ එකක් දෙන්න නම් මෙයා අම්ල වෙන්න ඕන. එහෙනම් එතකොට මේක පූර්ණ මේක ප්‍රත්‍යාවර්ත වෙන්නේ පුතේ මේක දුබල නිසා තමයි ප්‍රත්‍යාවර්ත මේක පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් ජලයේ විටක අම්ලයක් විටක බෂ්මයක්. ඒ කියන්නේ තේරුම මොකද්ද පුතේ? උභය ප්‍රෝටිකයි. උභය ප්‍රෝටිකයි. එමු පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මම අර කියපු කතන්දර ටික තියෙන්නේ ඒක ලොකුවට හිතන්න යන්න එපා. හරි ඒ කියපු ටික තියෙන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන මෙන්න මේ දෙයක් කියන්න පුළුවන් පුතේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ අර විස්තර ටික කියලා සූර්යාලෝකයේ හැම පුතේ මේක ද්විධාකරණයට ලක් වෙන්න පුළුවන්. තේරුණාද? සූර්යාලෝකය මොකද මේක ද්විධාකරණයට ලක් වෙන්න හැකියාව තියෙනවා. හරි ද්විධාකරණයට ලක් වෙන්න හැකියාව තියෙනවා සූර්යාලෝකය හැමෝම. මොකද්ද වෙන්නේ ද්විධාකරණ වෙනවා කියලා වෙන්නේ ගත්තට පස්සේ? හරි ද්විධාකරණය වෙන්නේ කොහොමද පුතේ? සූර්යාලෝකයේ හැමෝම පුතේ අපි කිව්වා මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුතේ මොකක් වෙන්න පුළුවන්ද? H2O සහ ජලය හදන්න පුළුවන්. H2O සහ ජලය නෙවෙයි. H2O සහ O2 හදන්න පුළුවන්. මෙතන ඔක්සිකරණාංකය ඇවිල්ලා ඍණ 1 තියෙන්නේ. මෙතන ඔක්සිකරණාංකය ඍණ 2 තියෙන්නේ. මෙතන ඔක්සිකරණාංකය තියෙන්නේ බිඳුවේ. ඍණ 1 ඍණ 2ට අඩු වෙනවා කියන්නේ ඔක්සිහරණය. වැඩි වෙනවා කියන්නේ ඔක්සිකරණය. එකම කෙනාකරණය හරණය වෙනවා කියන්නේ ද්විධාකරණය. පුතේ මේක සූර්යාලෝකයේ හැමෝම තමයි මේ වැඩේ වෙන්නේ ද්විධාකරණය. එයා එතකොට ඔයාලා පාඩම් කරගන්න ලේසි. H2O2 ඔක්සිහරණය වෙන්නේ ජලයට. H2O2 ඔක්සිකරණය වෙන්නේ O2 වලට. ඔක්සිකරණය වෙන්නේ O2 වලට. දැන් එහෙනම් මේකේ ප්‍රතික්‍රියා ටිකට යන්න පුළුවන් ඔක්සිකාරක හාරක. අපි මෙහෙම වැඩක් කරමු. දැන් මේක දැන් මාර් ලේසියිනේ. හරිද? මේක මාර් ලේසි. මෙහෙම පොඩි වගුවක් ගහගන්න යන්නේ. වගුවක් ගහලා පොඩි පොඩි කතන්දර ටිකක් තියෙනවා කියන්න යන්නේ. වගුවක් ගහලා පොඩි පොඩි කතන්දර ටිකක් තියෙනවා කියන්න යන්නේ. පුතේ අපි මේ පැත්තෙන් ගමු. පළවෙනි එක අපි හිතමු බලන්න මේ දැන් H2O2 ප්‍රතික්‍රියානේ මේ පැත්තෙන් හිතමු බලන්න ඔක්සිකාරකයක් ලෙස. පළවෙනි එක මොකද පුතේ ඔක්සිකාරකයක් ලෙස. ඔක්සිකාරකයක් ලෙස. ඔක්සිකාරකය ලෙස නම් පුතේ ඔක්සිහරණය වෙන්න එපයි. H2O2 ඔක්සිහරණය වෙන්නේ ජලයට. පුතේ මට සම්පූර්ණ එළින්න මදි හින්දා මං කෑල්ලක් ලිව්වා. අනිත් පැත්තෙන් ගමු ඔක්සිහාරකයක් ලෙස. ඔක්සිහාරකයන් නම් පුතේ අනිත් එක්කෙනා හරණය කරනකොට මෙයා කරණය වෙන්න ඕන කාටද? O2 වලට. O2 2H+ දන 2 ඉලෙක්ට්‍රෝන. හරිද? දැන් පට්ට ලේසි. දැන් මම ඔළුවේ තියාගෙන ඉන්නේ වැඩේ. H2O2 ඔක්සිකාරකය කියන්නේ අනිත්‍ය කරණය කරවන්න අනිත්‍ය කරණය කරනකොට මූ හරණය වෙන්න ඕන. ඌ හරණය වෙන්නේ ජලයට. ඔක්සිහාරක කියන්නේ අනිත්‍ය හරණය කරනකොට මූ කරණය වෙන්න ඕන. දැන් පුතේ මෙතෙන්දී අහන්න පුළුවන් මෙහෙම දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන ප්‍රශ්න අහද්දි කියන්න පුළුවන් සූර්යාලෝකයේ හැම වියෝජනය වෙනවා. ඊළඟට කියන්න පුළුවන් දැන් ජලයට වඩා තාපාංකය වැඩි. තව ඊළඟ ප්‍රතික්‍රියාවල කියන්න පුළුවන්. දැන් හිතන්නකො ඔක්සිකාරක කියන්නේ අනිත්‍ය කරණය කරන්න පුළුවන් නේ. හිතන්න Fe2+ වගේ තියුණා කියලා. 2+ තිබුණා නම් 3+ වලට කරණය. පුතේ මෙයා කරණය කරනකොට මෙයා හරණය. නේ? මෙයා කරණය කරනකොට අරයා හරණය ප්‍රතික්‍රියාව ලියන්නේ එහෙමයි. ඊළඟට දැන් I- තිබුණොත් I-I2 ඔක්සිකරණය කරද්දි මෙයා ඔක්සි හරණය. නේද? දැන් SO3 2- තිබුණොත් එයා සල්ෆේට වලට ඔක්සි මෙයා කරණය කරද්දි අරයා හරණය. හැම වෙලාවෙම මේක වෙනකොට අරය අරක වෙනවා. ඒතර ওই දෙක එකතු කරලා ප්‍රතික්‍රියා ලියන්න තමයි තියෙන්නේ. ඔක්සිකාරක කියන්නේ අනිත්‍යව කරණය කරන කතන්දරයනේ. ඒතර PBS තිබුණොත් මේක අපි කියනවා කළු තෙල් පැල්ලම් කියලා. කළු තෙල් පැල්ලම් S එක මොකද වෙන්න පුළුවන්? PBS සුදු පාට වෙන්න පුළුවන්. ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන කෙනා විස බීජ නාශනය කරන්න ගන්නවා. විස බීජ නාශනය කරන්න ගන්නවා. ඒතර කළු තෙල් පැල්ලම් සුදු කරන්නත් පුළුවන්. එයාට මේ තියෙන මේක. කළු තෙල් පැල්ලම් සුදු කර එක්සෑම් එකේ පාරක් ඇහුවොත්. ඔක්සිහාරක කියන්නේ පුතේ අනිත්‍ය හරණය කරන. දැන් I2 නම් I- කරන. මෙයා හරණය කරනකොට අර ඔක්සිකරණය. ඊළඟට MnO4- නම් එයා Mn2+ ඔක්සිහරණය මේ. මෙයා හරණය කරනකොට අරු ඔක්සිකරණය වෙනවා. මේ ඩයික්‍රෝමේට් ගත්තොත්
මෙයා පුතේ මොකද වෙන්නේ? එයා ඔක්සිහරණය කරනකොට අර ඔක්සිකරණය වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මැංගනේට Mn2+ ගේ ප්‍රතික්‍රියාව ලියනකොට ඔක්සිහරණක ලියනකොට අරයාගේ H2O2 වල ඔක්සිකරණ ලියලා දෙක එකතු කරන්න තියෙන්නේ. ඔයාලා කැමති ක්‍රමයකට එකතු කරන්න. අර අර්ධ ප්‍රතික්‍රියා ලියලා හෝ ඔක්සිකරණාංක වෙනස් අසුරින්. ඔන්න ප්‍රතික්‍රියා ටික ගොඩ දාන විදිය. ඔය ටික තමයි පුතේ ඔක තියෙන්නේ. හරි. ඒතකොට නොම ලේසි. ඒතරම ඔළුවේ තියාගන්න මොකද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O සහ O2 වලට ද්විදාකරණය වෙනත වියෝජනය වෙනවා. එතකොට H2O2 ඔක්සිහරණය වෙන්නේ ජලයට, කරණය වෙන්නේ O2ට. ඒක බලලා අනිත් එක්කෙනා ලිව්වම හරි. නැත්නම් අනිත් එක්කෙනා බලලා මේක ලිව්වම හරි කියලා. right දැන් මම පුතේ සල්ෆර් අඩංගු සංයෝග ටිකට යන්නේ. ටිකක් වැඩේ ඉක්මනට යන්න වෙනවා. මම දන්නවා මේ වේගයේ තියරි ඉගෙන ගත්තු නැතිම ළමයෙකුට සෙට් වෙන්නේ නැහැ කීයටවත්. ඒක දැනගෙනම උගන්වන්නේ. මේක කරන්න ඉක්මනට බලා ගන්නනේ. එතකොට මහා ගොඩාක් ස්ලෝ එකේ ගිහලා පැය ගණන් වීඩියෝස් දෙන්න බෑ. මේක ඉක්මනට ඉන්නෝගනේ කවර් කරගන්න ඔයාලට සපෝට් එකක් දෙන්න ඕන වැඩක් නිසා එහෙම කරන්න බැරි හේතුව ඒක වෙන මොකුත් නෙවෙයි. නැත්තම් මේක නැත්තම් ස්ලෝ කරලා අරලා උගන්වන්න පුළුවන් තව. එහෙම උගන්වන්න ගියොත් ටයිම් අධිපති අපිට වැඩේට. හරි. දැන් ගමු සල්ෆර් වල සංයෝග පළවෙනි විතර පුතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නැත්තම් H2S H2S ගත්ත ගමන්ම නිකන් පේපර් එක අපිට මතක් වෙන්නේ නරක් වූ බිත්තර ගඳ. අන්න H2S කිව්ව නරක් වූ බිත්තර ගඳ, කුණු බිත්තර ගඳ කියලා කලින් පේපර්ස් වල අහනවා. නරක් වූ බිත්තර ගඳ තියෙන අවර්ණ විෂදායී ආම්ලික වායුවක්. අවර්ණයි, විෂයි, ආම්ලිකයි. අවර්ණයි, විෂයි, ආම්ලිකයි. ඊට පස්සේ නෝපදේ මේ ලෝහ සල්ෆර් ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියා වෙන H2S නිපදවිය හැකිය. එතකොට නැත්නම් සල්ෆර් ප්‍රබල අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවල H2S නිපදවන්න පුළුවන්ලු. ඉතින් දුබල ආම්ලික ද්‍රාවණයක් අම්ලයක්ලුනේ. ප්‍රතික්‍රියා ටික තියෙන උදේ. පළවෙනි ගමු H2S කියන අම්ල නිසා බෂ්මත් එක්ක. එතකොට මේ H2S සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න ගියොත් පුතේ මොකද වෙන්නේ? සීමිත සහ වැඩිපුර කියලා දෙකක් තියෙනවා. සීමිත සහ වැඩිපුර කියලා දෙකක් තියෙනවා. ටිකක් අහන්නත් පුළුවන් වැඩේ. සහ හොඳට බලමු අපි. දැන් මෙතන ගත්තොත් පුතේ සෝඩියම් අයන තියෙනවා, OH මයිනස් තියෙනවා. එහෙමනේ වෙන්නේ. හරි. සීමිත සහ වැඩිපුර දෙකේ වෙනස පොඩ්ඩක් බලමු අපි. පුතා මේ දැන් මෙතන සෝඩියම් ධන තියෙනවා. OH ඍණ තියෙනවා. මෙතන ඉතින් H+ තියෙනවා. දෙකකුයි සල්ෆයිඩ් කියලාම ගන්නම්කෝ. පුතේ සීමිත එකේදී වෙන්නේ ඉතින් සෝඩියම් අයන සල්ෆයිඩ් එක සෝඩියම් සල්ෆයිඩ් ඇදුවා. H+ දෙක OH මයිනස් දෙකත් එක ජලය හැදුවා. සීමිත H2S එකේදී අඩුවෙන් තියෙද්දී ඔතනින් නවතිනවා. H2S වැඩිපුර යවුවොත් වෙන්නේ මේක හදලා මේක ඉස්සෙල්ලා හදනවානේ. සීමිත සීන් එකේදී හදනවා. තව වැඩිපුර යවනකොට තව H+ තියෙනවානේ. එතකොට මේ එක සෝඩියම් එකක් කරනකොට H එකකුත් රිංගනවා. NaHS කියලා හදන එක වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සීමිත වෙලාවේ ගාන්ට සංයුතිය මාරලා ඕන ප්‍රතිඵල හැදෙනවා. වැඩිපුර යවුවට පස්සේ H ට වෙන දෙයක් තියෙන්න බෑ. වෙන්නේ මොකද්ද? අර සෝඩියම් වෙනකොට H එකක් අතුරු රින්ගන එක තමයි වෙන්නේ. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න දැන් මේ බෂ්මත් එක්කනේ පුතේ. බෂ්මත් එක්ක. ඊට බලමු H2S ලෝහත් එක්ක. ලෝහත් එක්ක දැන් සෝඩියම් වගේ ලෝහයක් H2S ගත්තොත් සෝඩියම් සල්ෆර් එක්ක සෝඩියම් සල්ෆයිඩ් එක හයිඩ්‍රජන් හැදෙනවා. වැඩිපුර හයිඩ්‍රජන් වන් කලින් සීන් එක මම සෝඩියම් එකක් වෙනුවට දැන් සෝඩියම් දෙකක් තියෙන එකක් කරනකොට H එකක් රින්ගනවා. රින්ගලා අර එහෙම එකක් හැදෙනවා. මැග්නීසියම් එකත් එක්ක MgS හැදෙනවා. එහෙනම් ඔන්න ඔහම ගන්න පුළුවන්. ඒකෝර මෙතෙන්දී ඔයාලා මතක තියාගන්නවා දැන් H2S අම්ලයක් නිසා බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. මෙතනදී නම් පුතේ මොකද වෙන්නේ? සෝඩියම් වල ඔක්සිකරණාංකේ 0යි මෙතන ඔක්සිකරණාංකේ ධන 1යි කියන්නේ. ඒතර මෙතෙන්දි කෙලින්ම මේ සෝඩියම්යත් එක්ක ප්‍රති හයිඩ්‍රජන් දෙන නිසා අපිට කියන්න පුළුවන් අම්ලයකුත් තමයි. අම්ලයකට අමතරව පුතේ සෝඩියම් ඔක්සිකරණය කරපු නිසා ඔක්සිකාරකයකුත් එනවා. එහෙනම් H2S කියන්නේ විටක බෂ්මයක් මේ අම්ලයක්. අම්ල නිසා මොකද වෙන්නේ? බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. තව සක්‍රිය ලෝහත් එක්ක හයිඩ්‍රජන් දෙන්නෙත් පුතේ අම්ලයක් නිසා. ඊට අමතරව ඉතින් ලෝහ ඔක්සිකරණය කරන්න පුළුවන්. මෙතන ගත්තොත් මැග්නීසියම් ඔක්සිකරණාංක 0යි. මෙතන ධන 2යි. මැග්නීසියම් ඔක්සිකරණය කරලා. ඔක්සිකරණය කරන්න මෙයා මොකක් නිසාද? ඔක්සිකාරකයක් නිසා. එහෙනම් මතක තියාගන්න H2S කියන්නේ පළවෙනිදී ඔක්සිකාරක. ඔක්සිකාරක. H2S කියන කෙනා දැන් බෂ්මයක් කියන්නේ අම්ලයක් කියලා අපි අඳුරගත්ත බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන එකෙන් මේ වගේ ලෝහයක් එක්ක ප්‍රතික්‍රියාවේදී පුතේ අම්ලයක් ලක්ෂණත් පෙන්නනවා. සහ මේ සෝඩියම් වල නැත්තම් ලෝහය ඔක්සිකරණය වෙන හින්දා පුතේ මොකද වෙන්නේ? ඔක්සිකාරක ගුණත් පෙන්නනවා. මේ H2S ගත්තොත් ඔයා දන්නවා H2S වල හයිඩ්‍රජන් ඉන්නේ ධන 1 ඔක්සිකරණ අවස්ථාවේ සල්ෆර් ඉන්නේ ඍණ 2 ඔක්සිකරණ අවස්ථාවේ. එතකොට දැන් H2S කියන කෙනා
ඔක්සිකාරක කියන්නේ ඔක්සිහරණය වෙන්න ඕන. කාරක කියන්නේ හරණය වෙන්න ඕන. ඉතින් පුතේ සල්ෆර්ගේ අඩුම ඔක්සිකරණාංකයනේ ඍණ 2නේ. ඍණ 2 ඉඳලා ධන 6 දක්වානේ තියෙනවා කියලා කිව්වේ. ඉතින් පුතේ සල්ෆර් වල අවම එකකින් නිසා මෙයාගේ මීට වඩා අඩු වෙන්න බෑ. එහෙනම් දැන් ඔක්සි කාරක කියන්නේ හරණය වෙන්න ඕන මෙයාට අඩු වෙන්න බෑ. හැබැයි පුතේ H2S වල මෙයාට පුළුවන් මොකද කරන්නද? ඔය ධනයක ඉන්න එක්කෙනා H2 කියලා අඩු වෙන්න පුළුවන්. ධනයක බිඳුවට අඩු වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ හොඳේ. එහෙනම් මතන H2S වලදී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔක්සි කියන්නේ ඔක්සිකාරකයක් නම් හරණය වෙන්න ඕනි. ඉතින් සල්ෆර් වල ඍණ 2නේ තියෙන තව අඩු වෙන්න බෑනේ කියලා. ඔය සල්ෆර්ට අඩු වෙන්න බෑ පුතේ. හැබැයි හයිඩ්‍රජන්ට අඩු වෙන්න පුළුවන්. ඒක නිසා හයිඩ්‍රජන්ගේ වෙනස් වෙලා තමයි මතක තියාගන්න එයා ඔක්සි මොන ගුණ පෙන්වන්නේද? ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ. දැන් යන් ඔක්සි හාරක වලට හාරක නම් පට්ට ලේසි පුතේ. ඔක්සි හාරක වලදී මතක තියාගන්න H2S ඔක්සි හාරකකදී ගොඩක් වෙලාවට H2S කියන කෙනා සල්ෆර් වලට ඔක්සිකරණය වෙන එක වෙන්නේ. හාරකයක් නම් ඔක්සිකරණය වෙන්නේ පැමි. H2S නෙමේ H2S වල H2S සල්ෆර් වලට පුතේ ඔක්සිකරණය වෙනකොට KMnO4 Mn ධන දෙකට ඔක්සිහරණය වෙලා පට්ට ලේසි නේ. H2S කියන කෙනා සල්ෆර් වලට ඔක්සිහරණය වෙනකොට ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධන තුනට ඔක්සිහරණය වෙලා. මේ පේනෝද H2S සල්ෆර් වලට ඔක්සි කරණය වෙනකොට SO2 සල්ෆර් වලට ඔක්සි හරණය වෙලා. එන එක පට්ට ලේසි මතක තියාගන්න අමුතු දෙයක් දඟලන්න ඕනේ නැහැ. එහෙනම් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න H2S කියන කෙනා ඔක්සි හාරකයක් වෙලාවේදී ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙන්නේ ගොඩක් වෙලාවට කාටද පුතේ? සල්ෆර් වලට. සල්ෆර් වලට. තේරුණාද? H2S කියන කෙනා ඔක්සි හාරකයක් වෙලාවේදී ඔක්සිකරණය වෙන්නේ කාටද? ඔක්සිකරණය වෙන්නේ සල්ෆර් වලට. එයා කරණය වෙනකොට අනිත් එක්කෙනා ඔක්සි හරණය වෙන්න පුළුවන්. පුතේ ඒකට මේකේ මේ මෙන්න මෙහෙම කතන්දරයක් අහන්න පුළුවන්. හඳුනා ගැනීම වලට මේක අපෙන් අහන්න පුළුවන් පුතේ. හඳුනා ගැනීම වලට අහන්න පුළුවන් මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් පුතේ මෙහෙම හිතන්නකෝ. අපිට දෙන්න පුළුවන් ආම්ලික KMnO4 ද්‍රාවණයක්. පුතේ ආම්ලික KMnO4 කියලා කියන්නේ දම් පාටයි. දම් පාට ද්‍රාවණයක් තියෙනවා. මෙයාට අපි H2S බුබුලනය කරනවා. මොකද්ද පුතේ වෙන්නේ? KMnO4ත් එක්ක H2S ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතික්‍රියා තමයි පුතේ KMnO4 Mn ධන දෙකට ඔක්සි හරණය වෙනකොට මෙයා සල්ෆර් වෙනවා. ඉතින් මෙයා දම් තිවිච් එක අවර්ණ වෙනවා. එයා ඔක්සි හරණය වෙනවා. මෙයා පුතේ H2S තිවිච් එක ඍණ දෙකේ තියෙන්නේ බිඳුවට ඔක්සිකරණය වෙලා. මේකට පුතේ කියන්නේ කලිලමේ සල්ෆර්. එතකොට මොකද පුතේ වෙන්නේ? K දම් පාට KMnO4 එකට H2S බුබුලනය කරද්දී KMnO4 දම් පාට අවර්ණ වෙනවා පුතේ. කල්ලමේ සල්ෆර් තැම්පත් වෙනවා. අර බොර ගතියක් නැත්නම් අපහැදිලි ගතියක් පේන තියෙන. ඒකෙන් තමයි පුතේ මේක වෙන් කරගන්න තියෙන්නේ. මේක ඩයික්‍රෝමේට් වලටත් මේක තන්දරේම පොදු බව ඔළුවේ තියාගන්න. හරි. දැන් යම් පුතේ SO2 සම්බන්ධව කතා කරන්න. SO2 නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන පුතේ අවර්ණ වායුවක් ජලයේ දිය වෙන්න පුළුවන්. එයාත් ඔක්සිකාරක හාරක වෙනවා. කාරක හාරක වෙනවා. ප්‍රතික්‍රියා මතක තියාගන්න වෙනවා. එයා ඔක්සි කාරකයක් වෙලාවේදී අනිත්‍යකරණය කරන්න පුළුවන්. මෙන්න උදාහරණ තියෙනවා මැග්නීසියම් සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේදී MgO ධන සල්ෆර්. එතකොට මැග්නීසියම් ධන දෙකට ඔක්සිකරණය වෙද්දී සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර්ට ඔක්සි හරණය වෙලා ඔක්සි හාරක පට්ටලේසි. එතකොට පුතේ ඒකත් මතක තියාගන්න මෙහෙම. එමෙතන මෙහෙම SO2 කියන කෙනා විශේෂයෙන්ම හරිද? සල්ෆර් හෝ සල්ෆයිඩ් වලට ඔක්සිහරණය වෙනවා. මෙයා ඔක්සිකරණය වෙන්නේ පුතේ සල්ෆේට වලට. එහෙනම් හරි ලේසි යන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වෙන ඔක්සිහරණය වෙන්නේ ඔක්සිකාරක වෙලාවේදී. ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහාරක වෙලාවේදී. එහෙනම් සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වෙන පුතේ සල්ෆර් හෝ S2- වලට SO2 ඔක්සිකරණය වෙනවා සල්ෆේට වලට. ඉතින් හරණය වෙන්නේ කාරක වෙලාවේදී කරණය වෙන්නේ හාරක වෙලාවේදී. කොහොමද යන්නේ? ඉතින් මෙතන බලන්න එහෙනම් SO2 KMnO4 එකේ නම් KMnO4 Mn ධන දෙකට ඔක්සි හරණය වෙනකොට පුතේ මෙයා හරණය වෙනකොට මෙයා ඔක්සිකරණය වෙන්න ඕන. කරණය වෙන්නේ කාටද? ඔයාලට පේනද පුතේ මෙතන තියෙනවා සල්ෆේට වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් එම හරි. තේරුණාද? එහෙනම් අපිට කිව්වොත් එහෙම මෙන්නම මෙලියන්න කියලා කොහොමද? අපිට කිව්වොත් බලන්නකෝ SO2 කියන කෙනා K2Cr2ත් එක්ක ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් තුලිතම නෙමෙයි හොඳේ. එතන පුතේ ඔයා දන්නවා
ඩයික්‍රෝමීට ගත්තොත් එයා ක්‍රෝමියම් ධනතුනට ඔක්සිහරණය වෙනවා. පුතේ මෙයා හරණය වෙනකොට මෙයා කරණය වෙන්න ඕන කාටද? සල්ෆේට වලට. ඔන්නෝම කතන්දරේ හරියි. තව පුතේ මේක අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ දේත් H2S සහ SO2 වෙන් කර හඳුනා ගන්න පරීක්ෂණ අහන්න පුළුවන්. ඔයාලට මෙහෙම පුළුවන්. ඔයා ගන්න KMnO4 එකක්. ආම්ලික KMnO4 එකක් ගන්න. ආම්ලික KMnO4 එකක් ගන්න පුතේ මෙයාට ඔයා SO2 යවලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයා H2S යවලා බලන්න මොකද වෙන්නේ කියලා. මොකද පුතේ වෙන්නේ? මේ KMnO4 ට SO2 යවුව මොකද පුතේ වෙන්නේ? KMnO4 SO2ත් එක්ක ප්‍රතික්‍රියාවේදී ඔයාට මතකයි KMnO4 Mn ධන දෙකට ඔක්සිහරණය වෙනකොට සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් වෙනවා. ඒ කියන්නේ පුතේ දම් පාට ආවරණ වෙනවා. ඊළඟට පුතේ KMnO4 එකට ඔයා H2S යවුවොත් KMnO4 Mn ධන දෙකට හරණය වෙනකොට අරය සල්ෆ වෙනවා. මේකෙත් පුතේ ධම්ම ආවරණ වෙනවා. ඔයාලගේ ඇස වෙන් කරගන්න බෑනේ. පුතේ SO2 යවත් H2S යවත් ධම් පාට ආවරණ වෙන බව ඇත්ත. හැබැයි සල්ෆර් ඩයොක්සයිඩ් එකේදී නිකම්ම සල්ෆේට් H2S එකේදී හැදෙනව පුතේ මොන සල්ෆර්ද? කලිලමේ සල්ෆර්. එහෙනම් KMnO4 එකට H2S යවුවොත් පුතේ ධම් පාට ආවරණ වෙලා ද්‍රාවණයේ බොර ගතියක් නැත්නම් කල්ලමේ සල්ප හැතම්පත නිසා අපහැදිලි වෙනවා. ඒකෙන් තමයි වෙන් කරන් දුර ගන්න තියෙන්නේ. මේක ඩයික්‍රෝමේට් වලටත් මේක තොන්තරේ පොදු බව මතක තියාගන්න. රයිට්. ඔය තියෙන ඒ ටික තමයි. ඊට පස්සේ දින පුතේ සල්ෆියුරික් වල ඔක්සෝ අම්ල ගැන කතා කරන්න. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන්න ඕන, අම්ලයක් වෙන්න ඕනේ. ඔක්සෝ අම්ල තුනක් තියෙනවා පුතේ. විශේෂයෙන්ම සල්ෆියු අපිට සල්ෆියු මේ සල්ෆර් වල කතා කරන්න. ඒකේ පළවෙනි එක තියෙනවා සල්ෆියුරික්. ඒක ඔයාලා අහලා තියෙන H2SO4 කියන කෙනා. සල්ෆියුරික් දීප්‍රෝටික අම්ලයක් කියන්නේ පුතේ H+ දෙකක් දෙන්න පුළුවන් අම්ලයක්. H+ දෙකක් දෙන්න පුළුවන් අම්ලයක්. එහෙනම් සල්ෆියු එතකොට සල්ෆර් වල ඔක්සි අම්ල තුනක් කතා කරන එකක් තමයි සල්ෆියුරික් වැදගත් මේකේ එක. ඔන්න ඒක හදා ගන්න පුළුවන් මෙහෙම පුතේ SO3 ජලයත් එක්ක ප්‍රතික්‍රියාදී සල්ෆියුරික් හැදෙනවා. සල්ෆියුරික් වල H+ දෙකක් දෙන්න පුළුවන් නිසා කියනවා දීප්‍රෝටිකයි කියලා මේ තියෙන්නේ H+ දෙකක් දෙන්න පුළුවන් අයනීකරණ ප්‍රතික්‍රියාව. දැන් පුතේ මේ තනුක සල්ෆියුරික් අම්ලයක් වුණාට සාන්ද්‍ර සල්ෆියුරික් විජලකාරකයක් ඔයාලට මතක ඇති ග්ලූකෝස් වලට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් විජලනය වෙලා කාබන් සහ ජල වාෂ්ප ලැබෙනවා. එතනෝල් වලට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් ඇල්කීනයක් එක්ක ජලය ලැබෙනවා. ඒ ඔක්කොම පුතේ ජලාණු වයින් වෙන්න පුළුවන්. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් විජලකාරකයක් පුතේ උණු සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ ඔක්සිකාරකයක් ඔයාලට පේනවා ඇති. සල්ෆියුරික් මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් ධන දෙකට ඔක්සිකරණය වෙදී සල්ෆියුරික් SO2 ට ඔක්සිහරණය වෙනවා. කොපර් ධන දෙකට ඔක්සිකරණය වෙදීයි කොපර් සල්ෆේට් කියන්නේ කොපර් ධන දෙකට ඔක්සිකරණය වෙදී සල්ෆියුරික් SO2 ට ඔක්සිහරණය වෙනවා. HNO3 නම් පුතේ ඔක්සිහරණය වුණේ NO2 ට. සල්ෆියුරික් නම් ඔක්සිහරණය වෙන්නේ. ඌ හරණය වෙන්නේ SO2 ට. අනිත් එකක් උගේ උපරිම ඔක්සිකරණ කරලා යනවා. අලෝහත් එක ගන්නකො. සල්ෆර් ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ් ට ඔක්සිකරණය කරද්දී H2SO4 SO2 ට ඔක්සිහරණය. පට්ටලේසි. කාබන් CO2 ට ඔක්සිකරණය කරද්දී මෙයා SO2 ට ඔක්සිහරණය. මේකත් පුතේ ප්‍රතික්‍රියා මත කරනවා සල්ෆියුරික් දාලා වටේ අර chart එක ගන්න ලියන්න මෙහෙමනේ කරන් තියෙන්නේ. H2SO4 කියලා ලිව්වා. ලියලා පුතේ මොකද කරන්නේ වටේට මෙයාට කාබන් දාන්න CO2 දාන්න SO2. මෙයාට දාන්න ෆොස්ෆරස් දාන්න මෙයාට සල්ෆර් දාන්න ඔහොම දාලා වටේ chart එක ගන්න අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියා පහක් එකක් දාලා. එතකොට හරි. තනුක සල්ෆියුරික් කියන අම්ලයක්. එහෙනම් සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ විජලකාරකයක්, උණු සාන්ද්‍ර කියන්නේ ඔක්සිකාරකයක්, තනුක කියන්නේ අම්ලයක් මේ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මයට සල්ෆියුරික් දැම්මම ලවණය සහ ජලය. මැග්නීසියම් සල්ෆියුරික් දැම්මම ලවණය සහ හයිඩ්‍රජන්. කොහොම ගන්න පුළුවන්. රයිට් මේ දින පුතේ මේ සල්ෆියුරික් වල ලුයිස් ව්‍යුහය ඒක ඔයාලා දන්නවා. එහෙනම් ඒක අවුලක් නැහැ. දෙවෙනි දින පුතේ සල්ෆියුරස් H2SO3 මම ඔයාලට කිව්වා මේ සල්ෆියුරික් වල මේ සල්ෆර් වල ඔක්සි අම්ල තුනක් ගැන එකක් තමයි H2SO4 වැදගත් මේකට කියනවා සල්ෆියුරික් කියලා. පුතේ දෙවෙනි එක තියෙනවා සල්ෆියුරස්. ඒ කියන්නේ H2SO3 කියන කෙනා ඊළඟ කෙනා. හරි. එතකොට පුතේ ඒකෙත් ගත්තට පස්සේ සල්ෆියුරස් ගත්තත් අනිවාර්යයෙන්ම එයා ඔක්සිකරණය වෙන්න පුළුවන් නිසා වාතය හමුවේ සල්ෆියුරස් ඔක්සිකරණය වීම නිසා සෑම විටම සුළු ප්‍රමාණයක් හරි සල්ෆියුරික් කියනවා. ඒ කියන්නේ සල්ෆියුරස් සංශුද්ධ තත්ත්වෙන් ගන්න බෑ සල්ෆියුරික් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ අර SO3 වායුව පුතේ ජලයේ දිය කරලා මතකද ඔයාලට? SO3 ජලයේ දිය කරලා තමයි සල්ෆියුරික් ඇදුවේ. ස්පර්ශ ක්‍රමයේත් මේක ඔයාලට මතක් වෙන්න ඕන. එතන මෙතන ඔක්සිකරණාංකය ධන 6 නිසා ධන 6 ඔක්සි අම්ලයේම හැදුවා පුතේ. ඊළඟට SO2 ජලයේ දිය කරලා හදන්න පුළුවන් මොනවද පුතේ? H2SO3 සල්ෆියුරස්.
එතන ධන 4 තියෙන්නේ පුතේ. ධන 4ෙන් හැදෙන්නේ මොකද්ද පුතේ? ධන 4 ඔක්සි අම්ලය. එහෙනම් කොහොම ගන්න පුළුවන් පුතේ? තේරුණාද? එහෙනම් SO2 ජලයේදී එකලා සල්ෆියුරික් අදද්දී SO2 ජලයේදී එකලා සල්ෆියුරස් sorry මේ කියන්නේ H2SO3 4 නෙවෙයි 3. හරි. ඊට පස්සේ පුතේ මතක තියාගන්න මේ අර ඔක්සිකරණාංකය වැඩි වෙනකොට අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙනවනේ පුතේ. ඒක නිසා H2SO3ට වඩා H2SO4 වල අනිවාර්යෙන් ආම්ලිකතාව වැඩි හොඳේ. මෙයාට වඩා මෙයාගේ ඔක්සිකරණාංක වැඩි, මෙයාගේ ලොවෙත් ආම්ලිකතාව වැඩි. ඔයා අහුවොත් සර් කොහොමද ඒක පැහැදිලි කරන්න කියලා මම මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට. හරිද? මේ පැහැදිලි කරන්න පුළුවන් පුතේ මෙන්න මේ විදියට. පැහැදිලි කරන්න පුළුවන් මේ විදියට. දැන් සල්ෆියුරස් ගත්තොත් පුතේ ව්‍යුහයෙන් ඕමනේ H2SO3. sorry. මේ තියෙන්නේ H2SO4. මේ තියෙන්නේ H2SO4. right ඊළඟට H2SO3 කියන්නේ පුතා මෙන්න මෙහෙමයි ව්‍යුහේ තියෙන H2SO3 වල ව්‍යුහේ ඔහොමයි ඉන්නේ. ඔයාලගේ ඇස දෙකේම රෙද්ද OH දෙකක් නේ තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා? මෙහෙමයි. පුතේ මෙයාගේ ඔක්සිකරණාංකය ධන 6යි. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 4යි. දැන් වෙන්නේ මොකක්ද දන්නවද? පුතේ ආම්ලිකතාවය කියන්නේ H+ දෙන්න තියෙන හැකියාවනේ. පුතේ මෙතෙන්ට වඩා මෙතන ධන ගතිය වැඩි කියන්නේ මෙතෙන්ට වඩා මෙතන ධන ගතිය වැඩි කියන්නේ මේගොල්ලෝන්ගේ ආකර්ෂණ හැකියාව මෙතෙන්ට වඩා වැඩි. පුතේ මූට වඩා මුගේ ධන ගතිය වැඩි කියන්නේ මෙතෙන්ට වඩා මෙතෙන්ට වඩා මෙතන ඇද ගැනීම හැකියාව වැඩි. ඒතර පුතේ මෙතන මේ ඉලෙක්ට්‍රෝන මෙහි ඇදෙනකොට මෙතන ධන ගතිය වැඩි පුතේ. මීට සාපේක්ෂව ධන ගතිය වැඩි. ඉතින් ධන ගතිය අඩු ගන්න පුතේ මේ බන්දරේ මෙහාට කඩපු ගමම්ම H+ එකක් ගැලවෙන්න පුළුවන්. මෙතන එච්චර ධන ගතියක් නැහැ පුතේ. sorry මේ H+ ගණන් කියලා දැන් මෝ කියන්නේ මේ ඕට වඩා මුගේ ධන ගතිය වැඩි වෙනකොට පුතේ මේ OH බන්දරයට වඩා මේ OH බන්දරේ කඩන ලේසි. H+ ගැලවෙන ලේසි. මේ ආම්ලිකතාව වැඩි. එහෙනම් ඔක්සිකරණාංක වැඩි වෙනකොට ආම්ලිකතාව වැඩි වෙන්නේ අන්න එහෙමයි. අන්න එහෙමයි. තුන්වෙනි එක තියෙන පුතේ මතක තියාගන්න තයෝසල්ෆියුරික් අම්ලය මම ඔයාලට කිව්වා සල්ෆර් ඔක්සි අම්ල තුනක් H2SO4 H2SO3 තුන්වෙනි එක H2S2O3 තයෝසල්ෆියුරික්. පුතේ තයෝසල්ෆියුරික් ගම්තර පස්සේ මේකෙදි කියනවා මේ ඔක්සිකරණය මෙන්ම ඔක්සිහරණය වෙන්න හැකියාව තියෙනවා කියලා. මේ දැන් මෙයා ගත්තා සල්ෆර් සහ සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙන්නේ. ඉතින් එතකොට මේ වගේම සහ මෙතන තියෙන ඇනයනේ පුතේ විශේෂය තයෝසල්ෆේට් කියන අර විභාගෙදී අනිවාර්යෙන් මෙන එකක් නේද? කියන ඕක සාමාන්‍ය නැති අවුරුද්දක් නෑනේ. තයෝසල්ෆේට් I2 ප්‍රතික්‍රියාව. තයෝසල්ෆේට් I2 ප්‍රතික්‍රියාව. ඔකට සාමාන්‍යයෙන් ඉන්නේ සෝඩියම් එක. එතකොට එන්නේ 2Na2S2O3 ධන I2 කියලා ගත්තොත් හැදෙනවා දෙකක් NaI ධන Na2S46 කියලා හැදෙනවා. ඕක අත්‍යවශ්‍ය සමීකරණයක්. ඒ අර තයෝසල්ෆියුරික් එකේ තියෙන ඇනයන තමයි පුතේ මෙතන තියෙන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒතර ඒකේ මේ තයෝසල්ෆියුරික් වල ගත්තොත් පුතේ ඔක්සිකරණාංක ගත්තොත් එක්කෙනෙක්ගේ මේ තියෙන ව්‍යුහය තයෝසල්ෆේට් වල තයෝසල්ෆේට් වල ව්‍යුහය මෙතන තියෙන්නේ. එතන එක්කෙනෙක්ගේ ඔක්සිකරණාංකය 0යි අනිත් එක්කෙනාගේ ධන 4ක් වෙනවා. මේ තියෙන තයෝසල්ෆියුරික් වල ව්‍යුහය කියන්නේ H2S2O3 පුතේ මේකේ එතකොට දැන් මේ තියෙන තයෝසල්ෆියුරික් නේ මේකේ H2 ගැලවුවම දෙපැත්ත ඍණාරෝපණ දෙකක් කරන මේ තියෙන මේ දෙක. එතකොට පේනවා ඉතින් මෙයාගේ ඔක්සිකරණාංකය 0යි මෙයාගේ ඔක්සිකරණාංකය කීයක් වෙනවද ධන 4ක් වෙනවා. ධන 4ක් වෙනවා. right. ඔන්න එහෙනම් ඒ ගැනත් කතා කරලා ඉවරයි.